දන්නේ නැහැ. හැබැයි ඒ කිසිම දවසක කාටවත් අරමුණක් තිබුණද මේ බණ අහන්න වාඩි වෙනකොට මොනව බලාපොරොත්තු වෙන්ද කියන්නකො මේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ. පන්සිල් සමාදන් වෙන්න කිව්වා මොනවාද කියන්න ප්‍රාර්ථනා කරේ? ඇත්ත කතාව මුකුත් නැහැ. නිකන් වාඩි වෙන්න කිව්වම වාඩි වුණා. පන්සිල් සමාදන් වෙන්න කියලා කිව්වම පන්සිල් සමාදන් වුණා. 2026 අවුරුද්දේ ඉඳන් බණ අහනකොට ප්‍රාර්ථනාවක් ඇති කරගන්න මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න තවම පටන් ගත්තේ නැති නිසා ප්‍රාර්ථනාවක් කරන්න මේ ගෝර කටුක සංසාරයෙන් අත මිදී උතුම් මමා මහ නිවන දක්වා මම ගමන් කරන සංසාරයේ පුරාවට මගේ ප්‍රඥාව වැඩි දියුණු වෙලා මේ අකාලික වූ ශ්‍රී සද්ධර්මය කාලයක් නොගොස් අවබෝධ කර ගැනීමට මට මේ උතුම් ධර්ම දේශනාව හේතුපකාර වේවා. මා ආරක්ෂා කරන්නා උතුම් පංචශීල ධර්මය මගේ සීල පාරමිතාවට හේතුපකාර වේවා. මම බොලවතුරු බුදුරජාණන් වහන්සේ උදෙසාද මහා සංඝයා උදෙසාද යමක් පූජා කරේද ඒ සියලු පුද පූජාවන් මගේ දාන පාරමිතාව වේවා. මා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට මට මේ මහානීය පින්කම් හේතුපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරලා බණහන්ට සූදානම් වෙන්න අද ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්නට යෙදුනේ ධම්මපද පාළියට අයත් උතුම් ගාථා රත්නය. ධම්මපදේ අපි කියවලා නෑ මොන පාටද කියලාවත් දන්නේ නෑ. ලංකාවේ බෞද්ධයාගේ අත්පොත මොකද්ද? ධම්මපදය. කී දෙනෙක් කියවලා තියෙනවද? දැකලවත් තියෙනවද? වග්ග 26යි ගාථා 423යි යමක වග්ගෙන් ආරම්භ කරනවා මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා කියන ගාථාවෙන් ඕනිම නම් කියනකොට ඔය ගාථාව කියන්න පුළුවන් ධම්මපදයේ සම්පූර්ණයෙන් කියපු කිසිම මිනිස්සෙක් නෑ මෙතන. ත්‍රිපිටකය කියලා තුන් පිටකයක් තියෙනවා විනය පිටකය, අභිධර්මයේ පිටකය, සූත්‍ර පිටකය. මේකෙන් එකද සූත්‍රයක්වත් කියවපු කිසිම කෙනෙක් නෑ. ඔය දන්නේ මොනවාද? කරණීයමෙත්ත සූත්‍රය දන්නවා, මහා මංගල සූත්‍රය දන්නවා, රතන සූත්‍රය දන්නවා. කියනකොට කියන්න එච්චරයි. එතනින් එහා ලෝකයක් අපිට නෑ. අපේ බෞද්ධ ආගම තියෙන්නේ මොකතනද? ඕන් ඔය තුන් සූත්‍රය ඇතුලේ. ඉතින් ඒක ඇතුලේ නිවන් යන්න බෑ. ඇයි අවබෝධ වෙන්නේ නෑනේ? ධම්මපද පාළියේ තියෙන න අන්තලික්කේ සමුද්ද මජ්ජේ. මේ ලෝකයේ කාටවත්ම පව් කරලා බේරෙන්න පුළුවන් කමක් නෑ. විපාක දෙන එක දෙනවම තමයි. මහා මූද මැද හිටියත් අහසේ හිටියත් බංකරයක් හදාගෙන හිටියත් ගල් ගුහාවක හිටියත් විපාක දෙන දවසට විපාක දෙනවාම තමයි. බුදුහාමුදුරුවෝ ජීවමාන වැඩ ඉන්න කාලේ ඉස්සර මිනිස්සු බුදුන් වඳින්න යනවා කිව්වට පස්සේදී මිනිසුන්ට ශ්‍රද්ධාවක් තිබුණා. දැන් කාලේ මිනිසුන්ට ශ්‍රද්ධාවක් නැහැ. දැන් ඔයත් මේ ඉන්න කාට හරි කියන්න පුළුවන්ද? ඔයත් දැකලා තියෙනවද කියන්න පෝයක් දවසකට උතුම් වෙසක් පෝය තෙමගුල සිදු වෙච්ච මේ පෝය දවසට ඔයත් දැකලා තියෙනවද මල් ටිකක්, මල් වට්ටියක්, හඳුන් කූරු ටිකක්, පොල් තෙල් ටිකක්, දැහැත් ගිලන්පස ටිකක් අරගෙන අම්මයි තාත්තයි ළමයිනුයි පන්සල් යනවා දැකලා තියෙනවද? කාට හරි කියන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ අපි ගිහිල්ලා බුදුමැදුර ඇතුලේ පවුලේ කට්ටියත් එක්ක එකට බුදුන් වැඳපු එක පවුලක් ඉන්නවද මෙතන? පුළුවන් නම් කියන්නකෝ. කවුරු හරි කාට හරි කියන්න පුළුවන්ද අපේ ස්වාමීන් වහන්සේ අපි පවුලේ සියලු දෙනාත් එක්ක එකට පන්සිල් සමාදන් වෙනවා කියලා ගෙදරක? කොයි ගෙදරද එහෙම පන්සිල් සමාදන් වුනේ? එහෙම එකක් නැහැ. පන්සල් යනකොට ගෙනිච්ච මොනවාද? මේ මෙතන ඉන්න කිසිම කෙනෙක් මල් පහන් අඳුන් කූරු ගිලම්පස නොගෙන ආවට හැමෝම ෆෝන් එක අරන් ආවනේ. ෆෝන් එකක් අරන් ආවා. තවම ඕක නාද වෙන්න පටන් ගත්තේ නැහැ. ඒ නිසා මේ ධර්මානුශාසනාව අවසන් වන තුරාවට තම තමන් ගාව තියෙන ජංගම දුරකථනවල සද්දේ වහලා පැත්තකින් තියා තියලා